ඉතින් අද ගෙනල්ලා තියෙන බස් සිමුලේටර් ඉන්දුනීසියාවට කොහොමද හරියටම ස්කින් එකක් දාගන්න කියලා. කොට ඔන්නේ ඔයගොල්ලෝ කලින් මගේ වීඩියෝ බලලා ඉතින් මම ගෙනාවා ඩ්‍රයිවිං සිමුලේටර් එකට දාගන්නේ කොහොමද කියලා ස්කින්. මේකෙත් මේ එකට අවශ්‍ය වුණේ මේ ස්කින් ඇප් එකට යන්න. ගිහිල්ලා මේ අතර සර්ච් බාර් එකේ සර්ච් කරන්න බස් ස්කින් ෆෝ බස් සිමුලේටර් ඉන්දුනීසියා. හරියට ඊට පස්සේ කැමති ස්කින් එකක් දාගන්න. ශ්‍රී ලංකාවේ ස්කින් එක දාන්න ගොඩක් කල් වලට හරියන්නේ නැහැ. ඊට පස්සේ මේ වගේ තැනකට ගිහිල්ලා ඕලන් මේ මෙතන කලින් වගේම මෙන්න මෙතන තියෙන බටන් එක ඔබන්න. ඊට පස්සේ බොක්කම එනවා. අපිට තව එකක් ගමු ඉතින් කට්ටිය විශ්වාස කරලා කියලා බලන්න. මොකද්ද සමහර ඒවා විතරයි ගන්න පුළුවන් සමහර ඒවා හරියන්නේ ඒක බලන්න ඕනේ මේකත් ගමු ඒක ලස්සනයි ඊට පස්සේ ගිහලා එහෙම ඒක ඩවුන්ලෝඩ් කරගන්න මේකට බස් එකේ ඩ්‍රයිවිං සිමුලේටර් වගේමයි ඒකට තෝල ෆෝල්ඩර් එකක් හදාගන්න ඕනේ ෆෝල්ඩර් එකක් කියන එක ගන්න ඕනේ ඇති ගොඩක් දෙනෙක් හරි එහෙනම් ආයෙත් තියෙන්නේ ඇප් එකට යන්න මේක ලෝඩ් වෙන්න වෙලා යන හින්දා මම පොඩ්ඩක් මේක පෝස් කරනවා හරි ඉතින් තිබ්බ විදිහට මම මොකද වෙනසක් කරේ නේ ඒකට පස්සේ ඔයගලන්ට යන්න තියෙන මෙතන මේ ගරාජ් කියලා තියෙනවා නේද ඉන්නවා බලන්න එතනට යන්න එතනට ගියාට පස්සේ නිකන් මෙතන මේ පේන් කරන තැනක් වගේ එකක් තියෙනවා අන්න එතනට යන්න එතනට ගිහිල්ලා මේ හයි රිසොලූෂන්ස් මොකක්ද තියෙන ඒකයි බ්‍රවුස් ලීවලි කියන එකට යන්න ඊට පස්සේ ඔයගොල්ලෝ යන්න මෙතනින් file manager home storage download pictures ඒකේ ඔයගොල්ලෝ යන්න දාන්නේ නම අනිවාර්යයෙන් මෙතන පෙන්නනවා. අන්න ඒක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයගොල්ලෝ අන්තිමට දාපු එක මේ මෙතන අන්තිමම ඇති. අන්තිමම හෝ මුල මට ඒක හරියට මතක නෑ. ඊට පස්සේ ඉන්න හරියට පෙන්නනවා. ඒ ස්කින් එක පොඩ්ඩක් අවුල් හින්දා තමයි පොඩ්ඩක් අවුල්. මේ දෙනස් කරලා බලන්න. කරලා තියන්නම් කමෙන්ට් එකේ ඒක ඔයගොල්ලෝ ඩවුන්ලෝඩ් කරලා දාලා බලන්න. හරි එහෙනම් ඊට පස්සේ ඇප්ලයි කරලා දාන්න. ඔයගොල්ලෝ ඉතින් කැමති එකක් දාගන්න පුළුවන්. මම ෆ්‍රී තමයි දාන්නේ. සල්ලි මේ දවස් ටිකේ ඕන හින්දා. හරි ඔයගොල්ලෝ ඒක සල්ලි දැම්මහම හරි අඩ දැම්මහම හරි ඔක ඔටෝම සේව් වෙනවා. දැන් ඉතින් හරියට තියෙනවා.
මේක මේ ස්කින් එක හොඳයි මොකද මේක අනිත් බස් වලටත් හරියනවා. මේ විදිහට මේක අනිත් බස් එක. ඒකට එහෙම හොඳට තියෙනවා. හරි ඉතින් අදට අපි එහෙම බලමු ඉතින් ටුවර් එකක් වගේ මොකක් හරි මේක පේන විදිය. ඔන්න ඉතින් අපි ඉතින් මෙහෙම තමයි බලන්න තියෙන්නේ. එහෙම හොඳට තියෙනවා ඉතින් කිසි අවුලක් නැහැ. ලයිට් එකක් දාලා බලමු කොහොමද කියලා. ලස්සනට තියෙනවා ඉතින් කිසි අවුලක් නැහැ. මම ටුවර් එකකට යන ගමන් තිබ්බේ. ඒක හරි මම බස් ඉවර කරගෙන මේ වෙන්න ඕගලන්ට පෙන්නන්න ගියා. ඒකට හරි ලස්සනට තියෙනවා මේක හොඳ ස්කින් එක. මම කමෙන්ට් එකේ පින් කරලා තියන්න. එහෙනම් ගයිස් අදට බයි.